අහම්බෙන් පොඩි ගමනක් යනකොට මම දැක්කා ලස්සන ඉඟුරු වගාවක්. මම ගිහින් කතා කරනකොට තරුණ ගොවි මහත්තයෙක් හොඳට ඉඟුරු වගාව කරගෙන යනවා. ඉතින් මට ඊට අවස්ථාවක් ලබා දුන්නා ඒ ඉඟුරු වගාව ගැන විස්තර දැනගන්න, ඒ පිළිබඳව ඔහුත් එක්ක කතා කරන්න. මම හිතුවා ඒ මම ලබාගත් දැනුම ඔය සීල දෙනාටමත් ඒ ලබා දෙන්න ඕන කියලා. උපකපිතාන් YouTube channel එකකින් සිද්ධ කරන්නේ කුෂ්කර්මාන්තය හා ව්‍යවසායකත්වය යන සංකල්පය. මේ සියලු දෙනාම කීම හිත්වලට කවවද්දන්න, හිත්වල පැල කරන්න. මොකද කුෂ්කර්මාන්තය තුලින් ව්‍යවසායකත්වය තුලින් තමයි අපි අපේ රට ගොඩනගන්න ඕන. බලන්න මගේ පිටිපස්සෙන් දැන් ඉඟුරු වගාව හොඳින් වැඩි තියෙනවා. දැන් මේකට මාස 10ක් වුණාට පස්සේ මේ ඉඟුරු වගාව ගලවනවා. දැන් මාස 7ක් විතර වෙනවා. මම එනකොට මේ කට්ටිය වැඩ කරන අය දාලා වැඩ කරනවා. ඉඟුරු වගාවටත් අමතරව වගා කරලා තියෙනවා පැණි දොඩම් වගාවත් මෙහා සමානව ඉතාමත් හොඳටම ඔහු වගා කරමින් යනවා. ලොකු අස්වැන්නක් ඔහුට මේ කන්නේදී ලබා ගන්න පුළුවන් වෙන්න කියලා අපි හදවතින්ම ආශිර්වාද කරනවා. ඒ වගේම කුෂිකර්මාන්තය තුලින් රටේ සියලුම දෙනාටම හොඳ ජීවිතයක් ලබා ගන්න, හොඳ ජීවිතයක් ගත කරන්න, හොඳ අස්වැන්නක් ලබා ගන්න පුළුවන් වෙන්න කියලා අපි අද අපේ වීඩියෝ එක ආරම්භ කරමු. මේ ටික කොච්චර කොටසක් අයියේ? අලි 4ක් විතර නේ. මේ ටික ඔක්කොම මේ අතින්ම ගලවන්නේ. හත් වෙනි මාසේ යන්නේ. කමාස 3ක් වගේ. ඔක්කොම කොච්චර කලක් වෙන්න යන්න ඕනද? මාස 10ක් වගේ ගලවන්න පුළුවන්. 10න් වගේ නේ. මාස 10න් පස්සේ තමයි බීජ වලට ගන්න ඕන. මාස 10න් පස්සේ ගන්න ඕන. ගන්නවා නේ. මුලින්ම කොහොමද අයි කරන්න ඕනේ? ඉස්සෙල්ලම පාත්ති හදලා ඊට පස්සේ අපි මේ පාත්ති උඩ මට්ටම් කරගන්නවා. ඒක කුලියට මේ නේද දාලා තමයි කරන්නේ. ඊට පස්සේ සමහරවිට අඩි එකමාරේ වගේ තමයි වලවල් කපන්නේ. වලවල් කපන්නේ. ඊට පස්සේ ඒකට අපි පොර දානවා නම් පොර දාලා ඒ පොර කට්ටිය වලින් පොඩි ෆස් ලේයර් එකක් දානවා. දාලා ඉවර කරලා ඊට පස්සේ අපි සාමාන්‍යයෙන් ග්‍රෑම් 30ක් වගේ වෙන බීජ කැලක් තමයි කපා ගන්න. කිලෝ මේ ඉඟුරු වල. ඒක අපි ඉස්සෙල්ලාම මේ පිටවන්නට කලින් සාමාන්‍යයෙන් පැය 8ක් විතර දිලීර නාශකයක දාලා, ඒ කියන්නේ බැරල් එක දාලා පොඟවලා තියෙනවා. ඊට පස්සේ ඒක උස්ලියට අරගෙන තමයි වලට දාලා වහන්නේ. දාලා ඊට පස්සේ උඩින් කිගුරු හරි පොල්ලතු හරි ලේයර් එකක් දාන්න ඕන මේ වේලනවට. නේ. මාසෙකමාරක් විතර යනකොට මේ සාමාන්‍යයෙන් අංකුර උඩට මතුවෙනවා. කිගුරු ලේයර් එක දැම්ම නැතුනම වෙන්නේ උඩ මේ කබොල වේලනවට පස්සේ අර අංකුරේ උඩට එන්න ගත වෙන කාලය වැඩි වෙනවා නේ. ඉතින් සාමාන්‍ය මාසෙකමාරෙන් දෙකකින් විතරයි තනකොළ ගලවනවා. ඊට පස්සේ පොර සාමාන්‍ය මාස දෙකකදී වගේ පොර එකපාරක් දානවා. ඊටව මාසෙකමාරකින් වගේ තනකොළ ගලවනවා. පොර තුන් පාරක් වගේ බීජ ගලවනවා. තුන් වතාවක් වගේ පොර දානවා. මාස දෙකකින් දෙකට වගේ ඉස්සෙල්ලම ගියේ. දැන් අල බහලා ඉවරයි. ඉනාලේ ලොකු වෙන තමයි දැන් තියෙන්නේ. තව මාස 3ක් වගේ යනවනේ. තව මාස 3කින් වගේ ගලවන්න පුළුවන්.
දැන්ටත් ගලවන්න පුළුවන්. දැන් අර කියන්නේ මේ දළු ඉඟුරු කියලා කියන්නේ ඒ කඩවල වල විකුණන තියෙන දළු ඉඟුරු. මාස 10 සම්පූර්ණ වෙන්නේ නැතුව මේ ඊට කලින් ගලවන ඒවා තියෙනවා. තියෙනනේ. ඒක අර ගලවුවට පස්සේ අලවල උඩ සුදු පාටට තියෙනවා මේ සාමාන්‍ය අපි කඩවල වල ගන්න කියලා. අර වගේ සුදු පාටට තමයි ඉඟුරු තියෙන්නේ. අර උඩ තියෙන්නේ. උඩ තියෙන ටිකනේ. මේ වගේනේ. දැන් උනත් ගලවලා අපිට සාමාන්‍යයෙන් දැන් ගත්තත් ග්‍රෑම් 500 600ක් විතර පඳුර කලයක තියෙනනේ. දැන් කිලෝ කීයද වගේ යන්නේ අය? මේ දවස්වල යන්නේ කිලෝ එක දම්බුල්ලේ යන්නේ 700 වගේ මිලියන් යන්නේ. සාමාන්‍යයෙන් ගිය පාර අපි කිලෝ එක 1000 වගේ දුන්නානේ. ඊට කලින් වතාවේ 1800 වගේ වෙන 1800 2000 වගේ වෙනකන් ගියා. 1800 වගේ අපි දුන්නානේ. මේ අල්ලේ තුනෙන් ලොකු ගාණක් හොයාගන්න නැහැ නේ. අල්ලිය අතර සාමාන්‍යයෙන් මේක අපේ බලාපොරොත්තු තියෙන කිලෝ 5000. කිලෝ 5000 නේ. ඔව්. මේ කිලෝ ප්‍රමාණය කිලෝ 5000 වගේ ප්‍රමාණයක් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒතර අවුරුද්දකට එකයිද සෙට් වෙන්නේ? අවුරුද්දකට එකපාරයි. එකපාරයි සෙට් වෙන්නේ. මාස 10ක් කොහොමත් අස් මේක පළදාව ගන්න කාලේ දෙන ඊට පස්සේ ආයි පාත්‍රය හදලා වර ගන්න තව මාසෙකමාරක් දෙකක් විතර යනවා. ඒකට අවුරුද්දකට එකපාරක් තමයි පගා කරන්නේ නේ. පොලිටිකනොත් වෙනම ආදායමක් කරනවනේ නේ. ඔව්. යටි භෝගයක් විදියට මේක අවුලන්නේ නැහැ නේ. පොල් යටි භෝගයක් විදියට වදා කරා. ආ නේ. ඒකට පොල් ගස් වලටත් සාත්තුව වෙනව නිකම්ම එතකොට නේ. වතුර කොහෙන්ද ගහන්නේ? ලින්දක් කාරලා තියේද? නෑ මෙතන එහාට ඒවා තියෙනවා. වැවෙන් ගහන නේ. දාලා මේ බට දාලා තියෙනවා. දාලා ලයින් එක දාලා තියෙනවා. ඇතුලේ බැද්ද හැදෙන්න ප්‍රමාණය අඩුයි නේ. ඒ තියෙනනේ ගලවල මේ තියෙන්නේ නේ. ඔය ගලවලා තියෙනවා. මේ ගලවන්න තියෙන එකනේ. නේ. මේ ටික තියෙන ගලවල මේ. ඔව්. ඔය දිලීරයක් හින්ද තමයි ගස් මැරිලා තියෙන්නේ නේ. ඔව්. දැන් මේ ආයි තනකොළ ගලවලා ආයිත් මේ දිලීනාශකයක් ගන්න තමයි දැන් මේ තනකොළ ගලවන්නේ. මේ කොළ මැරෙන එක තමයි මේ දිලීරේ. දිලීර එක නේ. ඔව්. මේ ලංකාවේ හැමතැනම ගත්තොත් දැන් මේ දවස්වල මේක තියෙනවා. මේ බලනවා ඉතින් මොනවද කියලා දැන් ආයිත් තෙල් එකක් ගෙනත් තියෙන මේක ගහන්න ඕනේ මේ එකක් ගහලා බලන්න නේ. මේක මේ කිරිමැටි පහ සහිත පසට හරියනවද මේක? නෑ මේකට තියෙනවා හොඳ බුරුල් පසක් තියෙනවා. බුරුල් පසක් නේ. දැන් අපි පාති හදනකොටත් පාති උස්සලා මේ සම්පූර්ණම ගොඩ කරලා හදන්නේ මේ උඩ පසේට හොඳට සාමාන්‍ය තියෙන. දැන් අපේ අර ඒ ටිකේ තියෙන්නේ අර මේ කිරිමැටි සහිත පිටිපස්සට වේලෙනවනේ. වේලෙන පිටිපස්ස අපේ පිටිපස්සේ තිබිලා තියෙන්නේ අර වැවක් තිබිලා තියෙන. වැව කණ්ඩියත් එක්ක කොටසත් එක්ක තමයි අහුලා තියෙන්නේ. ඒක වහිනකොට මේ වෙනවා. නැති වෙනකොට පායනකොට ගල් ගැහිච්ච වගේ වෙනවා. මේකට හොඳ බුරුල් පසක් තියෙනවා. වැලින්ස් වගේ පසක් තියෙනවා. ටික දොරන් ටිකුත් දාලා තියෙනවා නේ. ඔව් නේ. ඔව් නේ. මේ බුදුර පැණි දොඩන්ද? මේ තියෙන හොඳටම ඇදිලා මේ ටිකේ නේ. මේකට පොර දාන්න ඕනද අයියේ? නෑ. නෑ මේකෙම